right. හරි පුතේ. ඒතර අපි අවසානට කරේ ශබ්ද දශමක සංඛ්‍යාවක් කොහොමද දශමක සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ කියලා. හරිද? ශබ්ද දශමක සංඛ්‍යාවක් දශමක සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා කතා කරන්නේ. හරි. ඊළඟට අපි යමු පුතේ. හරි. මොකනවා? කියනනේ පුතේ. ශබ්ද දශමක සංඛ්‍යාවක් කොහොමද දිව්‍ය සංඛ්‍යාවක් කරන්නේ කියලා. ටිකක් සරලයි. ඒක ක්‍රමයක් කියලා දෙන්නම්. ලියන්න තියෙනවා ශබ්ද දශමක සංඛ්‍යාවක් 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 ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම ශබ්ද දශමක සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. මෙයාගේ ක්‍රම දෙකයි පුතේ. හරිද? ක්‍රම දෙකක් තියෙනවා. දීර්ඝ ක්‍රමයයි කෙටි ක්‍රමයයි වර්ග දෙකයි. හරි? දීර්ඝ ක්‍රමයේ ඉතින් කියන්න දෙයක් නැහැ නේ. දීර්ඝ ක්‍රමය ගන්න තියෙනවද? ශබ්ද දශමක සංඛ්‍යාවෙන් නම් දශමක සංඛ්‍යාවකට ආව දශමක සංඛ්‍යාවෙන් ද්විමය සංඛ්‍යාවකට ආව. කෙටි ක්‍රමයේ කෙලිම ශබ්ද දශමක ඉඳන් ද්විමයට නේ. අපි බලමු ක්‍රම දෙකම නේ. ක්‍රම දෙකම ලියාගන්න. පළවෙනි ක්‍රමය පුතේ. පළවෙනි ක්‍රමයේදී කරන්න පුළුවන්. ෂඩ් දශමක සංඛ්‍යාවක ඉඳලා ද්විමය සංඛ්‍යාවකට එනවා. මේකෙදි කරන්නේ පුතේ ෂඩ් දශමක සංඛ්‍යාව. ඒ කියන්නේ 16 පාදයේ ඉඳලා මුලින් වෙනවා 10 පාදයට. දශමක සංඛ්‍යාවක් කරනවා. දශමක සංඛ්‍යාවකින් ඊළඟට ද්විමය පාදයට එනවා. දෙකේ පාදයට එනවා. ඔන්න ක්‍රමය. හරි. බලමුකෝ ක්‍රමය. අපි ගමු සංඛ්‍යාවක් මෙහෙම. මේන මේ සංඛ්‍යාව. මේන මේ ෂඩ් දශමක සංඛ්‍යාව. මෙයාව මුලින්ම අපි මොකද කරන්නේ පුතේ? මුලින්ම අපි 10 පාදයට ගෙනියමු. එතකොට අපි දන්නවා ඕනම සංඛ්‍යා පද්ධතියක ඉඳන් පුතේ 10 පාදයට එන්නම් කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. මොකද කරන්න තියෙන්නේ? ඒ ඉන්න සංඛ්‍යා පද්ධතියේ තියෙන බල වලින්ම අදාළ සංඛ්‍යාව ගුණ කරනවා. එතකොට 10 පාදයට එනවා. එහෙනම් ඒ අනුව මේ සංඛ්‍යාව අපි විහිදුවා ලියා ගන්නවා. ඊට පස්සේ 16 බල වලින් මෙයා ගුණ කරනවා. 16 බිඳුවෙනි බලය, 16 පළවෙනි බලය, 16 දෙවෙනි බලය. ඊට පස්සේ ඊට උඩින් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවානේ. 16 බිඳුවෙනි බලය කියන්නේ පුතේ 1යි. ඕනම සංඛ්‍යාවක ටික බිඳුවෙනි බලය කියන්නේ 1යි. දැන් ඇහිලා මොනවද නම් උඹට නම් පත්තියන් වෙලා ගියා. ඒක. හරි? ඕනම සංඛ්‍යාව පද්ධතියක උදේ බිඳුවෙනි බලය කියන්නේ 1ට. 1 වරක් 16. sorry ඉතින් 6 වගේ. 1 වරක් 6. දැන් මෙතන 16 පළවෙනි බලය කියන්නේ 16. 16 ගුණ කිරීම C කියන්නේ කීයද? A කියන්නේ 10. B කියන්නේ 11. C කියන්නේ 12. 16 දෙවෙනි බලය 256යි. B කියන්නේ කීයද? 11නේ. ඊට පස්සේ මේ ඔක්කොම සංඛ්‍යා ටික එකතු කරනවා. එකතු කරාම 1 වරක් 6 6යි. 16 වරක් 12 නැත්නම් වෙන හතරක් වෙන්නේ 192යි. මෙතන එනවා 16 වරක් 6 66යි 6 16 වරක් සෝප්ලස් වරක් 5යි 6යි 8කින් 10ක් ඉතිරි ප්ලස් වරක් 20යි 26යි ඕනම සංඛ්‍යාවක් එනවා. මෙයා මේ කෝගෙම එකතුව එනවා 6 2 8 66යි 14යි 4 එකක් ඉතිරි 1 1 2යි 2 9 11යි එකක් ඉතිරි 8 1 9යි 9 1 10යි බිඳුවක් කිව්වා එකක් ඉතිරි 2 1යි 3යි 3014යි කීයේ පාදෙන්ද 10 පාදෙන් 10 පාදෙන් 3014යි. ඊට පස්සේ මෙයාව අපි බෙදනවා දෙකින්නේ දිවේ සංඛ්‍යාවක් නේ කරන්නේ දෙකෙන් බෙදනවා 1යි 5යි 8යි ඒක බිඳුව මෙතන 853යි ඉතිරි 1යි එතෙන්ට 3යි 7යි 1යි 3යි 7යි 6යි 3යි 7යි 6යි
එකයි. මෙතන 1යි 8යි 8යි. ඉතිරි නැත. මෙතන ඉතිරි නැත. 47යි. ඉතිරි නැත. 47ට කියවා 23යි. ඉතිරි 1යි. 23ට කියවා 11යි. ඉතිරි 1යි. 11ට කියවා 5යි. ඉතිරි 1යි. 5ට කියවා 2යි. ඉතිරි 1යි. 2ට කියවා 1යි. ඉතිරි 0යි. කොහොමද ගන්න? සැපනේ. මොකටද මේ කරන්නේ? ඉතින් නම් මම කරා උඩට ලියමු. එතකොට උත්තරේ එනවා මම මෙතනින් උත්තර ලියන්නම් 3014 කියන සංඛ්‍යාව එකක් කරමු 3014 කියන සංඛ්‍යාව 10 පාදයෙන් සමාන වෙනවා එහෙම නැත්නම් තුල්‍ය වෙනවා දෙකේ පාදයෙන් 1 බිංදුව 1 1 1 1 4යි බිංදු 3යි එකේව 2යි බිංදුව එන්න උත්තර අනුත්තර right lihat kan mending lihat kan lihat kan ඔය තමයි දීර්ඝ ක්‍රමය හොඳයි ඒ කියන්නේ පළවෙනි ක්‍රමය right lihat kan හරි මම කරනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි පෝස්ට් කරලා ලියා ගන්නවා හරි දෙවෙනි ක්‍රමයට අපි යමු දෙවෙනි ක්‍රමයේ උච්චාරණ කරන දෙයක් කියද නෑ හරි අබාන් දෙවෙනි ක්‍රමයේ මොකද දෙවෙනි ක්‍රමයේ කරන්නේ පුතේ දෙවෙනි ක්‍රමයේ අත්‍තරම ලීසි ගොඩක්ම ලීසි හරි මෙච්චර මට නෑ 16න් කෙලින්ම දෙකට එන එක තමයි මෙතන කරන්නේ අපි දන්නවා පුතේ 16 කියන්නේ දෙක හතර වතාවක් ගුණ වෙලානේ 16 හැදෙන්නේ එහෙනම් දෙකේ 4 වෙනි බලය කියන්නේ 16. හරි සරලයි. දෙකේ 4 කියන්නේ 16ට. එහෙම නේද? දෙකේ 4 කියන්නේ 16ට නේ. එතකොට දෙකේ 4 කියන්නේ 16ට නම් වීමේ පිටු 4කින් තමයි 16 පාදයේ තියෙන එක සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ. වීමේ පිටු 4කින් ශබ්ද දශමක එක සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපි මේන්න මේ ශබ්ද දශමක සංඛ්‍යා වීමේ පිටු 4 බැගින් නිරූපණය කරනවා. 4 ගානේ දාලා නිරූපණය කරනවා. බලමු අපි 6 බෙදමු 4. සෝ 6 බෙදමු 2කින් 4 නෙමෙයි බිඳුව කරන්න ඕන. 3යි බිඳුවයි. 3ට එකේ වෙයි 1යි ඉතිරි 1යි. මේක දෙන්නවා 1යි 1යි බිඳුව. හැබැයි බිටු 3කින්ද නිරූපණය කරන්න ඕන. ශබ්ද දශමක සංඛ්‍යාව බිටු 3කින්ද නිරූපණය කරන්න කියලා මම කිව්වේ. නෑ පුතේ. ශබ්ද දශමක එක සංඛ්‍යාවක් වීමේ බිටු 4කින් ඕන නිරූපණය කරන්න. වීමේ බිටු 4කින් නිරූපණය කරන්න ඕන. එහෙනම් මේ ඉස්සරහට තව එක බිඳුවක් දාලා. C කියන්නේ කීයද? C කියන්නේ A B C 12 නේ. 10 12 12 කියන එක ගත්තම 12ට තියෙන 12 දෙකකින් විතර කරමු. 12යි 6යි ඉතිරි 0යි. 3යි ඉතිරි 0යි. 1යි ඉතිරි 1යි. අන්න 1යි 0යි 0යි. 1යි 0යි 0යි. B කියන්නේ 11ට. 11 බලන්න දෙකින් විතර. 2යි 5යි ඉතිරි 0යි. 5ට දෙකේ ඒවා 2යි ඉතිරි 1යි. දෙකට මෙතන 1යි. දෙකට දෙකේ 1යි ඉතිරි 0යි. ඔන්න එකට යන්න පුළුවන් අපිට 1යි 0යි 1යි 1යි. right 1යි 0යි 1යි 1යි. ඊට පස්සේ පුතේ මේ සංඛ්‍යා ඔක්කොම එකට එකතු කරලා ඒක පොඩි ලියමු 1යි 0යි 1යි 1 1යි 1යි 0යි 0 ආයි 0 1යි 1යි 0 right ඔන්න උත්තරය. දැන් බලන්න අර ආපු උත්තරේම නේද ඇවිල්ලා තියෙන්නේ කියලා. එක ඉලක්කමක්වත් වෙනස් වෙලා තියෙනවද? නෑ.
ඒ ආපු උත්තරේ නෑ ඒක තියෙන්නේ. හැබැයි ඊටමත් ලේසි ක්‍රමයකට අපි ඒක අරගත්තා වැඩි කාලයක් ගන්නෙත් නැතුව. ඔන්න ඔකයි ඒක වෙනස. හරිද? මේකත් හදාගන්න. හදාගන්න මම ගණන් ටිකක් දෙනවා ඒ ගණන් ටික හදන්න ඕන. right. ගණන් පහ දැන් ඒක. හදන්න. ඒ ගණන් පහ දැන් පුතේ. හරි. ඔන්න ෂඩ්දශමක සංඛ්‍යාව ද්විමය කරන ආකාර දෙකම අපි කතා කරා. right. හරිද පුතේ? හරි. ලියාගන්න දෙයක් දෙනවා ඉක්මනට ලියාගෙන පෝස්ට් කරලා වීඩියෝ එක මම කරන්න හදන්නේ. හරි පුතේ. දැන් ඔන්න අපි අවසාන පරිවර්තනය කිරීමටයි මේ එන්න හදන්නේ. අවසාන පරිවර්තනය කිරීම. හරි. අවසානම පරිවර්තනය කිරීම. හරිද? ඒ මොකද්ද? ලියන්න මම අනුමාන කරලා පුතේ. ෂඩ්දශමක සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. ෂඩ්දශමක සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. මෙයාගේ පුතේ අර කිව්වා වගේම ක්‍රම දෙකයි. හොඳේ. දීර්ඝ ක්‍රමයකුත් තියෙනවා, කෙටි ක්‍රමයකුත් තියෙනවා. හරිද? එතන පොත් අර මුලින් අපි හදපු වගේ මතකද මේ අෂ්ටමය සංඛ්‍යාවක් ෂඩ්දශමය කරද්දි හැදුවේ. ඒ වගේ මේකෙත් ක්‍රම දෙකම එකම වගේ. ඔයා කැමති ක්‍රමයක් තෝරගෙන වට හිතනවා නම් මේ ක්‍රමය හොඳයි කියලා ඒ ක්‍රමෙන් හදන්න. හරි? ක්‍රම දෙකම මම ඔයාලට කියලා දෙනවා. පළවෙනි ක්‍රමය ගමු පුතේ. පළවෙනි ක්‍රමය කරන්නේ මේක අර අපි කවුරුත් දන්න දීර්ඝ ක්‍රමේ මොකද්ද? ෂඩ්දශමක සංඛ්‍යාවක ඉඳන් දශමක සංඛ්‍යාවකට ඇවිල්ලා දශමක සංඛ්‍යාවෙන් අෂ්ටමය සංඛ්‍යාවට යනවා. 16න් 10ට ගිහලා 10න් 8ට යනවා. ඔක තමයි පළවෙනි ක්‍රමය. හරි. පළවෙනි ක්‍රමය ඕක. ලොකු වෙනසක් නැහැ නේ. මේකෙදි කරන්න පුතේ අපි දන්නවා ඕනම සංඛ්‍යාව පද්ධතියක ඉඳලා 10 පාදයට යන්න ඕන නම් කරන්න ඕන මොකද්ද? ඒ ඉන්න සංඛ්‍යාව පද්ධතියේ තියෙන බලවලින් ඒ සංඛ්‍යාව ගුණ කරනවා. ගුණ කරාම යන්නේ කොහටද පුතේ? 10 පාදයට. අපි ගමු මෙහෙම සංඛ්‍යාවක් BC 1 16 පාදේ. මොකද මෙයා විහිදුවල ලියාගමු BC 1 16 පාදේ. මේ සංඛ්‍යාව ඉස්සෙල්ලා 16 බල වලින් ගුණ කරන්න ඕන. 16 බිඳුවෙන් බලය, 16 පළවෙනි බලය, 16 දෙවෙනි බලය. ඊට පස්සේ පුතේ මේ බල ඊට උඩින් දින සංඛ්‍යාවෙන් ගුණ කරනවා. 16 බිඳුව කියන්නේ 1යි පුතේ. 1 ගුණ කරනවා ඊට උඩින් දින සංඛ්‍යාව 1යි. 16 පළවෙනි බලය කියන්නේ පුතේ 16යි. C කියන්නේ ABC කියන්නේ 12. 16 දෙවෙනි බලය කියන්නේ පුතේ 256යි. ඒක ගුණ වෙනවා කියනද 13. ඊට පස්සේ මේ අගයන් ටික ඔක්කොම එකතු කරන්න. එතන 1යි එකතු කිරීම 16 වරක් 12 192යි. එකතු කිරීම 256 වරක් 13. මොකද දැන් මේ වගේ ගණන් අමාරු නම් පොලයක් අරගෙන ඒ ගණන් ටික හොයන්න ප්‍රශ්නයක් නෑ. මම කලින් නුනා. වරක් 18 කට යනකොට මේ මර පහ වලගේ 16 නායකට තුන් වරගේ නායක 7. එක්වරක් 9යි එක්වරක් 5යි එක්වරක් 2යි 8යි
6 12 දෙක එකක් ඉතිරි 7 12 12 11 12 ඊළඟට අපිට තියෙන්නේ මේ ඔක්කොම ටික එකතු කරලා 8 2 10 1 11 1 ඉතිරි 2 1 3යි 9 3 12යි 12 2 3 1 4යි 4 1 5යි මේ කීයද 10 පාදයෙන් 3521 ඊට පස්සේ මේ ආවුතේ මොකද කරන්නේ බෙදන්න තියෙන්නේ ඊට පස්සේ ආව බෙදන්න තියෙන්නේ හරිද හරි ගන්න 3521 කොහාටද තරන් යන්න දෙන්නේ පුතේ කොහාටද තරන් යන්නේ අෂ්ටමයේ සංඛ්‍යාව බවටනේ එතකොට මේ 10 පාදයේ තියෙන සංඛ්‍යාව අපි ගන්න ඕන 8ෙන් 8ෙන් නෙලි 8ෙන් හරිද 35ට 8 ඒවා 4යි 32යි 3ක් ඉතිරි 32ට 8 ඒවා 4යි 8 වරක් 4 32යි 32 බිඳුවයි බිඳුවයි 1යි 44ට 8 ඒවා 8 වරක් 5 40යි 4ක් ඉවරයි 8 වරක් 5 ආයි 40යි ඉතිරි නැහැ ආයි 8ට 55ට 8 ඒවා 7යි 7යි නෙවෙයි 6යි 48යි ඉතුරුයි 7ක් ඉතුරුයි 7ක් ගන්න ලස්සනට උත්තරේ නේද 6යි 7යි බිඳුවයි 1 8යි 5 ඔන්න උත්තරේ ගන්න හදාගන්න ඔය තමයි පළවෙනි ක්‍රමය ෂඩ් දශමක සංඛ්‍යාවක් අෂ්ටමය කරන පළමු වන ක්‍රමය ෂඩ් දශමක සංඛ්‍යාවක් අෂ්ටමය කරන පළවෙනි ක්‍රමය. හරිද මම කරන්න හදන්නේ වීඩියෝ එක පෝස් කරලා ලියාගන්න පුතේ. හරිද ලියාගෙන ගන්න වෙලාව මදි නම් වීඩියෝ එක පෝස් කරලා නවත්තලා ගාන හදාගන්න. right. මැටුවා. right. හරි. ඊට පස්සේ කරන් තියෙන පුතේ දෙවෙනි ක්‍රමය. මේ ක්‍රමයක් අර වගේම ටිකක් බරපතල ක්‍රමයක්. බලමු අපි උනාට. මෙතනදී කරන්න පුතේ 16න් දෙවෙනි පාද දෙකේ පාදේ යනවා දෙකේ පාදයෙන් 8 පාදයට. ඔන්න ඔහොම එකක් මෙතන. හරි. 16 පාදයෙන් දෙකේ පාදයට යනවා දෙකේ පාදයෙන් 8 පාදයට යනවා. ඔක තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි අර විදිහටම සංඛ්‍යාව මුලින් ලියා ගන්නවා. B C 1 16 දැන් ඔයාලා දන්නවනේ පුතේ මේකෙදි මොකද වෙන්නේ කරන්නේ කියලා නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා දෙකේ 4 වෙනි බලය තමයි 16 කියන්නේ. මේක එහෙම නැත්නම් වීමය පිටු 4ක එකතුවකින් තමයි ෂඩ් දශමක එක සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම වීමේ පිටු 3ක එකතුවකින් තමයි අෂ්ටමයේ එක සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ. මේ ෂඩ් දශමක සංඛ්‍යාවක් හැදෙන්නේ පුතේ වීමේ පිටු 4ක් එකතු වෙනවා. අෂ්ටමය සංඛ්‍යාවක් හැදෙන්නේ වීමේ පිටු 3ක් එකතු වෙනවා. පැහැදිලිද? ඒ විදිහට එහෙනම් මේ එක අෂ්ටමය සංඛ්‍යාවක් මේ එක ෂඩ් දශමයේ සංඛ්‍යාවක් හැදෙන්න ඕන පුතේ වීමේ පිටු 4ක් එකතු වීමෙන්නේ. එහෙනම් මෙතන අපි එක කියන එක දෙකෙන් බෙදුවම කොහොමද 1යි ඉස්සරහින් බිඳු 3ක් දෙනවා. C කියන්නේ කීයද පුතේ? C කියන්නේ A B C 12. 12 දෙකෙන් බෙදුවම 6යි ඉතිරි බිඳුවයි 3යි ඉතිරි බිඳුවයි 3ට දෙකේ ඒවා 1යි ඉතිරි 1යි. ඒක ලියන්න පුළුවන් අපිට 1යි බිඳුවයි බිඳුව කිය. D කියන්නේ 13. 13 දෙකෙන් බෙදලා බලන්න. 6යි ඉතිරි 1යි 3යි ඉතිරි බිඳුවයි 3ට දෙකේ 1යි ඉතිරි 1යි. ඒක ලියන්න පුළුවන් 1යි බිඳුවයි 1 කියලා. ඊට පස්සේ මේ සංඛ්‍යාව ඔක්කොම ටික එක පොඩේ ලියනවා. 1යි බිඳුවයි 1 1යි බිඳුවයි බිඳුව බිඳු 3යි 1. මේ සංඛ්‍යා එක පොඩේ ලියද්දි පැටලෙන්න පුළුවන් හොඳේ. මම ආගෙන පරිස්සමෙන් ඒක ලියන්න. right. ඔන්න දැන් අපි දීමේ සංඛ්‍යාවක් විදිහට වෙන් කරගත්තා.
ඊට පස්සේ ওই ද්විමය සංඛ්‍යාව අෂ්ටමය කරන්න නම් මොකද කරන්නේ? අපි දන්නවා ද්විමය පිටු 3ක එකතුවක් නේ පුතේ. අහන්න. ද්විමය පිටු 3ක එකතුවක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? අෂ්ටමය සංඛ්‍යාව. අෂ්ටමය සංඛ්‍යාවක් කියන්නේ පුතේ ද්විමය පිටු 3ක එකතුවක්. එතකොට ද්විමය පිටු 3ක් එකතු වෙලා තමයි එක අෂ්ටමය සංඛ්‍යාවක් වෙන්නේ. නේද? එක අෂ්ටමය සංඛ්‍යාවක් දෙන්නේ ද්විමය පිටු 3ක් එකතු වෙලා. හරි. ඔයාලා මේවා ලියාගත්තනේ. හරිද? මම මෙයා පොඩ්ඩක් විහිදුවර ලියනවා. හරිද? 1 3යි වැරදුනා. 3යි 1. දැක්කනේ? එකපාර එක දිගට ලියන්න ඕන නැත්නම් ගාන වරදිනවා. හරි? ඊට පස්සේ කරන්නේ පුතේ මේ පැත්තේ කෙලවරේ දකුණු පැත්තේ කෙලවරේ ඉඳන් මෙයාව අපි ද්විමය පිටු 3 බැගින් වෙන් කරන්න ඕන. දකුණු පැත්තේ කෙලවරේ ඉඳන් ද්විමය පිටු 3 බැගින් මෙයාව වෙන් කරන්න පුතේ. මෙයා පළවෙනි පිටුව, මෙයා දෙවෙනි පිටුව, මෙයා තුන්වෙනි එක අන්න වෙන් කරනවා. මෙයා පළවෙනි එක, මෙයා දෙවෙනි එක, මෙයා තුන්වෙනි එක අන්න වෙන් කරනවා. මෙයා පළවෙනි එක, මෙයා දෙවෙනි එක, මෙයා තුන්වෙනි එක වෙන් කරනවා. මෙයා 1 2 3 කොහොමද වෙන් කරන්නේ? right. ඔන්න ඔය විදිහට අපි වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඊට පස්සේ හරිද? ඊට පස්සේ පුතේ මෙයා දැන් අෂ්ටමය සංඛ්‍යාවක් කරන්න එකයි. ද්විමය බල වලින් ගුණ කරන්න ඕන. දැන් ආයි ඔය ප්‍රශ්නේ නෝ ද්විමය බල වලින් ගුණ කරාම සර් යන්නේ 10 පාදින්නේ නෑ. ඇයි බං මේ සංඛ්‍යාව මේ සම්පූර්ණ ද්විමය සංඛ්‍යාව පිටු 3 බැගින් අපි කඩලා මේ තියෙන්නේ. පිටු 3 බැගින් මේක කොටස් වලට කඩලා තියෙන්නේ. එතකොට මේක කොටස් වලට කඩපු නිසා මෙයා 10 පාදෙට නෙමෙයි දැන් යන්නේ කෙලින්ම 8 පාදයට. මොකද මේ සංඛ්‍යා එකතු කළා අපි ගන්නේ අෂ්ටමේ පාදයට. හරි මොන බලන්න. මෙතන දෙකේ බිඳුවෙනි බලය, මෙතේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලය. මෙතන දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2. මෙතනත් දෙකේ බිඳුවෙනි බලය, එකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. මෙතනත් දෙකේ බිඳුවෙනි බලය, එකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. කොන විදිහට පළ ටික ලියන්න. හරි පැහැදිලි. හරිනේ? හරි. ඊට පස්සේ දැන් මම අර සිවිධිකරණය කරන්නේ නැහැ. හරිද? මතකයිනේ මම හදපු විදිහ. මම දැන් මනෝමයෙන් මේ ගාන හදන්න ඔයාලා පුරුදු කරන්න හදන්න. දෙකේ බිඳුව වෙනි බලය කියන්නේ පුතේ 1යි. 1 ඊට උඩින් දෙන සංඛ්‍යාවක් වුණාම 1ම. එකතු කිරීම. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. නමුත් 2 බිඳුවෙන් වුණාම බිඳුවයි. බිඳුවයි. හරිද? හරි ඥාඩියක් දෙන්න විදිය කැමරාවක පොට්ටක් ක්ලිස් කරගන්න. ඥාඩි දෙන්න. හරි. හරිනේ තේරෙනවනේ. ඊට පස්සේ මෙතන පුතේ දෙකේ දෙවෙනි බලය කියන්නේ පුතේ 4යි. නමුත් 4 ඊට උඩින් තියෙන සංඛ්‍යාව මේ බිඳුවෙන් ගුණ වුණාම 4 වල බිඳුව බිඳුවම තමයි. උත්තර මෙතන 1යි. හරි. උත්තරේ 1යි. right. මෙතන උත්තරේ දෙකේ බිඳුව කියන්නේ 1යි. එක් වරක් බිඳුව බිඳුවයි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. නමුත් 2 බිඳුවෙන් වුණාම එතන බිඳුවමයි.
දෙකේ දෙවෙනි බලය කියන පුතේ 4යි. 4 බිඳුවෙන් වුණාම ඒ බිඳුව නැහැ. එතන එතන ඒක නිසා බිඳුවම තමයි. වෙනසක් නැහැ. හරි. මෙතන පුතේ දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. එක්වරක් 1. 1යි. එකතු කිරීම. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. 2 එකකින් වුණාම 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි පුතේ. 4 වරක් 1 4යි. 4යි 2යි 6යි 1යි 7යි. උන් ඔතන 7ක් කියලා. එතන 7ක් ආවා. මෙතන දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1. දෙකේ බිඳුව කියන්නේ 1. එක බිඳුවෙන් වුණාම බිඳුවමයි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2. දෙවාරයක් 1 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. 4 එකෙන් ගුණ වෙනවා. 4 එකෙන් ගුණ වෙනවා 4යි. 4යි 2යි 6යි මෙතන. ඊට පස්සේ මේ 4 එකතු කරන්නේ නැහැ. හොඳේ මේ 4 වෙනම අරගෙන මෙන්න මෙහිම ලස්සනට ලියන්න පුළුවන් විදිහට 6යි 7යි බිඳුවයි 1 8 5. බලන්න එකම උත්තර දෙක නේද අවිල්ල තියෙන්නේ. එකම උත්තරේ නේද අවිල්ල තියෙන්නේ. වෙනසක් නැහැ නේ උත්තර. right මේක ලියා ගන්නකො. ලියා ගන්න. හරි. මොම ගණන් ටිකක් ලියනවා පුතේ. ඒ ගණන් ටිකත් ඔයාලා ලියා ගන්න. ඔන්නතරින් සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කිරීම. වර්ග 12ම සම්පූර්ණයෙන් කිසිම තියරි කොටසක් අඩු නැතුව සම්පූර්ණයෙන් ගන්න ඉවරයි පුතේ. හරිද? ඔයාලට මෙතනින් පස්සේ ඕනම ගාණක් හදන්න පුළුවන්. කෙටි ක්‍රමත් එක්ක දීර්ඝ ක්‍රමයි දෙකම කියලා දුන්නා. හරිද? කෙටි ක්‍රම දීර්ඝ ක්‍රම දෙකම කියලා දුන්නා. ඔයාලට මෙතනින් පස්සේ පුළුවන් වෙන්න ඕන ගාණක් හදන්න. හරිද? හරිද? හරි ගණන් ටික ලියා ගන්නකො. ගණන් ටික ලියා ගන්නකො. හරි. ඔය ගණන් අට හදන්න. ගණන් අටම හදන්න ඕන. ගණන් අටම හදන්න. ගණන් අටම හදන්න ඉතින්. හරි. හරිනේ? හරි. හරි. ඔන්න පුතේ පරිවර්තනය කිරීම වර්ග 12ම සම්පූර්ණයෙන් මෙතනින් අවසන් වෙනවා. හරිද? සම්පූර්ණයෙන් මෙතනින් අවසන්. දැන් ලියන්න මාතෘකාව පුතේ. අන්න මකනවා. මකනවා වීඩියෝ පෝස්ට් කරලා ඕන ලියා ගන්න තව වෙලාව ඕන. හරි. වෙලාවයි. ලියන්න පුතේ. ප්‍රධාන මාතෘකාව ලියන්න.
වැඩිම වෙසෙසි පිටුව. හරියට ලියාගෙන ඉන්න අහන් ඉඳපන් හරියට වෙසෙසි හරිද? ඒ දිනවල ළඟ වෙන්න එපා. පැහැදිලි වෙන්නේ නේ? ඉරි කැලිය මට මොකක්වත් ඕන මේකේ මොකද කිව්වේ? වෙසෙසි මොකද? වෙසෙසි. හරි? වැඩිම වෙසෙසි පිටුව. වැඩිම වෙසෙසි පිටුව පුතේ. වැඩිම වෙසෙසි පිටුව. මේකට අපි කියනවා පුතේ most significant bit. Sorry, bit නෙවෙයි. most significant digit. Right. මේක කෙටියෙන් කියනවා MSD කියන්නේ. most significant digit MSD කියලා කියනවා. right. ඊළඟ දෙවෙනිව කියන්න ඕනෑම සංඛ්‍යා පද්ධතියකින් ලියූ සංඛ්‍යාවක වෙනත් පාඩ පැනකින් ලියන පුතේ වම්පස කෙළවරෙහි ඇති කක්ක හොදන පැත්ත මතකද? වම්පස කෙළවරෙහි ඇති ශුන්‍ය නොවන අගය සාමාන්‍ය පාඨයෙන් මෙලෙස හඳුන්වයි. ශුන්‍ය නොවන අගය මෙලෙස හඳුන්වයි. ඊළඟ තර ලකුණ දාලා ලියන්න පුතේ. මෙය ද්විමය සංඛ්‍යා පද්ධතියේදී පමණක් වෙනත් පාඩ පැනකින් වැඩිම වෙසෙසි පිටුව වෙසෙසි ලියලා තියෙන බෝඩ් එකේ වැඩිම වෙසෙසි පිටුව පරාංගකලේ most significant bit නැත්නම් MSB ලෙසඳ හඳුන්වයි. right. සඳ හඳුන්වයි. කරන්නද පුතේ? හරි. හරි පුතේ. අපි දැනට මේ කොටසෙන් නවත්තනවා මේ පාර්ට් එක. හරිද? මේ කොටස මෙතනින් නවත්තනවා. අපි ඊළඟ කොටසෙන් ආයි හම්බ වෙනවා. දෙවෙනි පාඩමේ අවසාන කොටස් ටිකේ පුතේ මේ ඉන්නේ. හරිද? ඒතර දිගටම රැඳිලා ඉන්න මේ පාඩම අවසන් වෙනකන් තව එක කොටසක් වගේ විදිය අපිට පාඩම කරගන්න පුළුවන්. හරි? හරි පුතේ. අපි ඊළඟ කොටසෙන් හම්බ වෙමු. හරි.